ශ්‍රී ලංකාවේ මේ දේශපාලන ශාස්ත්‍රයට පිවිසුණු සෑම කෙනෙක්ම අනාගතයේ පිවිසෙන්න බලාගෙන සිටින සෑම දේශපාලුවෙක්ම කරන ප්‍රධාන දෙයක් තමයි මේ මිනිස්සුන්ව ආගම් දහම් භාවිතා කරමින් රවට්ටන එක. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න දේශපාලුවෝ හොඳටම දන්නවා මේ ශ්‍රී ලංකාවේ ඉන්න 2 කොටි 20 ලක්ෂයක් ඉන්න මේ ජනගහනය මුන් අතර ඉස්ලාම් සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය, හින්දු සංස්කෘතිය, ක්‍රිස්තියානි සංස්කෘතිය මේ සංස්කෘතිය හතරක් අනුගමනය කරන පිරිසක් ඉන්නේ. මුන් හොඳට අපිට රවට්ටන්න පුළුවන් මේ ආගම් දහම් වලින් කියන එක මේ දේශපාලුවෝ හොඳට දන්නවා. ඒ හින්දා කවදාවත් අර පාසල් අධ්‍යාපනයෙන් ඉස්ලාම් ධර්මයේ, ක්‍රිස්තු ධර්මයේ, කතෝලික ධර්මයේ, බුද්ධ ධර්මයේ, බෞද්ධ ශිෂ්ටාචාරය, ඉතිහාසය මේ විෂයන් මුන් අයින් කරන්නේ නැහැ. නමුත් අපි දන්නා ලෝකයේ අධිසුඛෝභෝගී රටවල් ගත්තම දැන් බෙල්ජියම් වගේ රටක් ගත්තම පාසල් අධ්‍යාපනයේ තියෙන්නේ සයන්ස් පීරියඩ් දෙකක්, ගණිත පීරියඩ් දෙකක්, මැත්ස් පීරියඩ් දෙකක්, එක චිත්‍ර පීරියඩ් එකක් වගේ පීරියඩ් 5ක් තියෙන්නේ. ඉතින් මේ රට කවදාවත් ඒ වගේ කරන්නේ නැත්තේ ඊතර මේ ආගමික සංස්කෘතියෙන් සමාජගත කරවුවේ නැත්තම් මේ දේශපාලුවන්ට මේ ගුරුරුන්ට, හාමුදුරුන්ට, පූසාරිට, හග්ගෙඩියට, ඊට මවුලවියන්ට, ඊට පස්සේ පාදර්ලා වගේ උන්ට මුන්ගේ රැකියාව ආගම් දහම් විකුණම් කරන එක මුන්ට මේ සමාජයට රවට්ටන්න බෑ. දේශපාලුවන්ට දේශපාලන වාසිය ලබා ගන්න බෑ. තමන්ගේ පක්ෂය ජයග්‍රහණය කරලා අරන් යන්න බෑ. මේ ආගම් දහම් භාවිත කරගන්න නැත්තම්. ඒක මාලිමාව කියලා වෙනසක් වෙලා නැහැ. මාලිමාව ඉන්නේ උන් කරවෙත් ඒකම තමයි. අදත් කරන්නේත් ඒකමයි. ඉතින් මේ වගේ පිරිසක් වශයෙන් කල්පනා කරවොත් එහෙම දේශපාලු විසින් රවට්ටපු පිරිසක්, හැමදාම රවට්ටන පිරිසක් සහ දේශපාලු නිසා රැවටෙන පිරිසක් තමයි වතුකම් කළු ජනතාව කියලා කියන්නේ. උන්ට මම හිතන්නේ අදට රුපියල් 30000කවත් මාසික වැටුපක් ලැබෙන්නේ නැහැ. කියන්නේ දෛනික වැටුප රුපියල් 1000ක්වත් එන්න වැටුපක් උන්ට ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරෙනවා අද තියෙන ආර්ථික ප්‍රශ්න අනුව එහෙම වැටුපකින් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියන කතාව. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න උත්සාහ කරන්නේ මේ හැමදාම මේ රැවටෙන මේ වතුකම් කරුවන්ගේ වැටුප වැඩි කරගන්න ක්‍රමවේදයක් අද වෙනතුරු කවුරුත් හදලත් නැහැ, හදන්නෙත් නැහැ. මේ රජය විසින්වත් එහෙම එකක් හදලා නැහැ. ඉතින් ෆිලොසොෆර් සුසාජි අවබෝධ කරපු ක්‍රමයට සුසාජි අවබෝධ කරගත්ත ක්‍රමය අනුව අපි බලමු මේ වතුකම් කරන්ගේ වැටුප කොච්චර වැඩි කරන්න පුළුවන්ද කියන එක. සුපිරි මිනිසා එක වීඩියෝ ඔබ නරඹලා තියෙනවා නම් ෆිලොසොෆර් සුසාජි කියන channel එකේ. ඒකේ තියෙනවා එකම මිනිසෙකු තුළ වැඩිම විද්‍යාඥ පිරිසක් ජීවත් වෙන ලෝක සිටින එකම මිනිසා තමයි ෆිලොසොෆර් සුසාජි කියන්නේ කියලා. ඉතින් මේ සුපිරි මිනිසා වීඩියෝ එකේ තියෙනවා ආර්ථික විද්‍යාඥයෙක් ඔහු තුළ ජීවත් වෙන බව. ඉතින් ආර්ථික විද්‍යාඥයෙක් වීම සඳහා ඔහු ආර්ථික විද්‍යාවට අතිශය සොයාගැනීම් රාශියක් කරලා තියෙනවා. ඒ වගේ ඔහු කරපු සොයාගැනීමක් තමයි මේ 30 10 3 ක්‍රමය කියන්නේ. 30 10 3 pattern එක කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ 30 10 3 pattern එක අනුව මේ වතුකම් කරනගේ වැටුප කොච්චර කීයක් වැඩි කරන්න පුළුවන්ද කියලා. ඒ ක්‍රමය භාවිත කරවමු. ඉතින් මෙම ක්‍රමය මේ ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. මේ ක්‍රමය මේ සරලව ගණිත සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. ඒ ගණිත සමීකරණයෙන් කියවෙන්නේ යම්කිසි පිරිසකට වැටුප් ගෙවීම සඳහා බැංකුවක නැත්නම් ATM මැෂින් එක කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙන්න ඕනද කියන එක තමයි කියවෙන්නේ. අපි බලමු දැන් මේ සූත්‍රය අනුව වතුකම් කරන්ගේ වැටුප මේ සුසාජි අවබෝධ කරපු ක්‍රමය අනුව කීයකින් වැඩි කරන්න පුළුවන්ද කියලා. සුසාජි ඉදිරිපත් කරන ක්‍රමවේදය අනුව නැත්නම් මේ 30 10 3 ක්‍රමය අනුව නැත්නම් 30 10 3 pattern එක අනුව යම්කිසි සේවකයන් පිරිසකට වැටුපක් ගෙවීම සඳහා දිනකට වමනා කරන මුදල දිනකට කොච්චර මුදල් ප්‍රමාණයක් බැංකුවක නැතිනම් ATM මැෂින් එක තියෙන්න ඕනද කියන එක ਉਹ සමීකරණකින් පෙන්ලා දීලා තියෙනවා. ඔබට මේ රූපරාමුව පේන්නේ මේ සමීකරණය මේ 5න් 3 කියන භාගය වැඩි කළා දිනවා සේවකයන් ගණනෙන් 5න් 3 වැඩි කිරීම සේවකයන් ගණන. එම ලැබෙන උත්තරේ වැඩි කරනවා පඩිය බෙදීම 10 කියන අගෙන් ඒක සමස්ත උත්තරය බෙදලා තියෙනවා බැංකු ගණනේ. මේ සමස්ත උත්තරය වෙන සම්පූර්ණ ඉරක් ගහලා ඔබට පේන ඇති බෙදලා දෙනවා බැංකු ගණන කියන සංඛ්‍යාවෙන්. ඊටට එනවා මේ දිනකට වමනා කරන මුදල එනවා. දිනකට වමනා කරන මුදල කියන කෙනවා. අපි මෙතනදී උපකල්පනය කරලා තිනවා ලංකාවේ වතුකම් කරුවෝ ලක්ෂ 10ක් විතර ඉන්නවා කියලා උපකල්පනය කරලා තිනවා. ඊටට ඔබට
මේ සමීකරණය දැම්ම ඒ වගේ වතුකම් කරන වැටුප අපි රුපියල් 50000 දක්වා වැඩි කරලා තියෙනවා. කියන්නේ රුපියල් එයාලගේ වැටුප දෙගුණයක් කරලා තියෙනවා. හරිද? දැනට පැවතින කිසිම රජයකින් රුපියල් 5000කින් පඩි වැඩි කරලා ඒක 30000ක්වත් කරන්න සමත් වෙන්නේ නැහැ. නමුත් මෙම ක්‍රමය භාවිත කරලා ඔබට පේනවා ඇති මේ 50000ක් ඉලක්කම අරන් තියෙනවා. මොකද එතනට වැටෙන්නේ මේ පඩිය බෙදීම 10. ඉතින් මේ පඩිය කියන එක තමයි සැලරිය තමයි මේ 50000 කියලා අරන් තියෙන්නේ. එහෙන් බැලුවම මේ සමීකරණය මේ විදිහට එනවා. 5න් 3 වැඩි කිරීම වතුකම් කරු ලක්ෂ 10ක් ඉන්නවනේ ලක්ෂ 10 වැඩි කිරීම 50000 බෙදීම 10 බෙදීම 3 මේ 3 කියලා අරන් තියෙන රජයේ බැංකු ගානට. රජයේ බැංකු ගානට. ඉතින් අපි සාමාන්‍යයෙන් මේක වෙන විදිහ අපි කැල්කියුලේට් කරලා බලමු කැල්කියුලේටර් එකකින්. මෙන්න මෙතන 5න් 3 වැඩි කිරීම ලක්ෂ 10 ඉඳලා එකකින් අපිට අදහස් වෙනවා ලක්ෂ 10 3න් වැඩි කරලා 5න් බෙදුවම මෙන්න මේ කොටසට අපි උත්තරයක් ගන්න පුළුවන්. ලක්ෂ 10 3න් වැඩි කරලා 5න් බෙදුවම එනවා ලක්ෂ 10 වතුනක් ලක්ෂ 30යි. ඒක 5න් බෙදුවම ලක්ෂ 6යි. ඒතර මෙතන 50000 බෙදීම 10 කියන එක ඒකේ අගය 5000යි. ඒතර මෙතන එන්නේ ලක්ෂ 6යි. ලක්ෂ 6 5000න් වැඩි වෙලා 3න් බෙදෙන්න ඕන. ඒ දෙකක් නෙන්නේ. ඒතර අපිට මෙතන 5න් 3 වැඩි කිරීම ලක්ෂ 10 කියන්නේ ලක්ෂ 6 නිසා අපිට මේ 3න් ලේසියෙන්ම බෙදන්න පුළුවන්. එimhe එතනදීම ඒක කපා ගන්න පුළුවන්. ලක්ෂ 3ට 1යි ලක්ෂ 6ට 2යි හින්දා මේක ලක්ෂ 2 කියන උත්තරේ මෙතන 5000න් වැඩි කරවුවත් මේ අගේ එනවා. අපි දැන් මේක බලමුකෝ කැල්කියුලේටර් එකකින් මොකක්ද පෙන්වන්නේ කියලා. 5න් 3 වැඩි කිරීම ලක්ෂ 10 කියන කොටසේ උත්තරේ ඒ කියන්නේ මේ මුල් කොටසේ උත්තරේ ලක්ෂ 6යි කියන එක ඔබට තේරෙනවා. මෙතන ලක්ෂ 10 3 වැඩි කරම ලක්ෂ 30යි. ලක්ෂ 30 5න් බෙදුවම ලක්ෂ 6යි. ලක්ෂ 6 මේ යට තියෙන්නේ 3 හින්දා ලක්ෂ 3න් බෙදුවම ලක්ෂ 2යි මේ කොටසේ උත්තරේ එනවා. ලක්ෂ 2ක් එන උත්තරේ. ඒක ලක්ෂ 2 5000න් වැඩි කරා නම් හරි. එතන 50000 බෙදීම 10 කියන්නේ 5000 නිසා 5000න් වැඩි කරන්න ඕන ලක්ෂ 2 කියන උත්තරේ. එතකොට ලක්ෂ 2යි මේක වැඩි කරන්න ඕන 5000 කියන උත්තරේ. මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි අවශ්‍ය කරන මුදල විදිහට ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ සුසාජි අවබෝධ කරපු ක්‍රමය අනුව මෙන්න මෙච්චර ප්‍රමාණයක් වුවමනා වෙනවා මේ ක්‍රමයට වැටුප් ගෙවන්න එක්කෙනෙකුගේ වැටුප රුපියල් 50000ක් කරන්න 50000කින් වැටුප වැඩි කරන්න මෙන්න මෙච්චර මුදල් ප්‍රමාණයක් එක දවසක බැංකුවක තියෙන්න ඕන. ඒ කියන්නේ මෙතන මේකෙන් අදහස් වෙන්නේ ලක්ෂ තියෙන්න ඕනේ 1000ක් තියෙන්න ඕනේ. මෙතනට ලක්ෂ මේ ප්‍රමාණය ලක්ෂයක් නිසා මේ 0.6 ලක්ෂ 1000ක් තමයි උත්තර එන්නේ. නමුත් ඔබට තේරෙන්නේ නැති මෙතනදී මේ අපිට මේ මුදල් ප්‍රමාණය මෙච්චර මුදල් ප්‍රමාණයක් බැංකුවල නැති නිසා අපිට මෙතන ප්‍රශ්නයක් අර ගන්නවා මෙච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවාද බැංකුවල කියලා වැටුපක් ගෙවන්න. නමුත් ඒ ප්‍රශ්නේ හටගන්නේ නැහැ ඇත්තටම. මොකද අපි මෙතනදී උපකල්පන කරලා තියෙන්නේ වතුකම් කරු ලක්ෂ 10ක් ඉන්නවා කියලා. ලංකාව පුරාමනේ අපි හිතමුකෝ වතුකම් කරු ජනතාව දෙමළ ජනතාව ඉන්නවා කියලා ලංකාවේ දිස්ත්‍රික්ක 8ක. එම නිසා අපි මේක බෙදන්න ඕනේ නැවත 8 කියන උත්තරෙන් බෙදන්න ඕනේ. ලක්ෂ 125 කියන උත්තරයකට මේක අඩු වෙනවා. නැවත ඒ කියන්නේ අපි හිතනවා ඒකට දිස්ත්‍රික්ක 8ක ඉන්නවා කියලා. ඔබට හිතනවා ඇති ඔබ දන්නවා එක දිස්ත්‍රික්කයක තව ප්‍රදේශ තියෙනවනේ ගොඩක්. එක දිස්ත්‍රික්කයක ප්‍රදේශ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් බදුල්ල ගත්තත් බණ්ඩාල, වැලිමඩ, මයංගනේ, දියතලාව, හපුතල එහෙම කොටස් තියෙන නිසා ඒ වගේ එක දිස්ත්‍රික්කයකට අයත් ප්‍රදේශ අපි හිතනවා 8ක් අඩුම තරමේ තියෙනවා කියලා. ඒ හින්දා අපි නැවත මේක බෙදනවා 8 කියන උත්තරේ. මෙන්න ඒක වෙනවා මෙන්න මේ මුදල් තමයි ඒක දෙන්නන්නේ. මෙන්න මේ වගේ ප්‍රමාණයකට මේක අඩු වෙනවා. දැන් 1,56,25,000 කියන උත්තරයට එනවා. 1,56,25,000 කියන තැනකට අඩු වෙනවා. අපි හිතමුකෝ වැටුප් ගැනීම සඳහා අපි ATM මැෂින්
6ක් භාවිතා කරනවා කියලා. ඒතර අපි නැවත මේක බෙදනවා 6ට. 1,56,25,000 බෙදනවා 8න්. 1,56,25,000 බෙදනවා 8න්. උත්තර එන්නේ මෙන්න මේක තමයි උත්තරේ. කීයද එන්නේ? 19,53,000යි. 19,53,000යි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 20ක විතර මුදලක් තමයි අවශ්‍ය වෙන්නේ. ලක්ෂ 20ක විතර මුදලක් ATM මැෂින් එක තියෙනවා නම්, ඒ වගේ ATM මැෂින් 6ක් තියෙනවා නම් වතුකම් කරවන්ගේ වැටුප රුපියල් 50,000 දක්වා වැඩි කරන්න පුළුවන්. සුසාජී විසින් අවබෝධ කරපු 30-10-3 පැටර්න් එක භාවිත කරමින් ඔවුන්ට වැටුප් ගෙවුවොත්. ලක්ෂය ගානේ වැටුප ලක්ෂයට වඩා වැටුපක් තියෙන වෛද්‍යවරු, නර්ස්ලා වගේ අය එක හොස්පිටල් එකක, එක දිස්ත්‍රික්කයක එක හොස්පිටල් එකක මොනතරම් ප්‍රමාණයක් ඉන්නවද කියන එක ඔබට වටහා ගන්න පුළුවන්. නමුත් බලන්න මේ ගණිත සූත්‍රය අනුව 20 ලක්ෂ ප්‍රමාණයක් තියෙන ATM මැෂින් 6ක් භාවිතා කරමින් වතුගම් කරුවන්ගේ වැටුප රුපියල් 60,000ක් දක්වා වැඩි කරන්න පුළුවන් මේ සුසාජි විසින් අවබෝධ කරන ලද 30-10-3 ක්‍රමය කියන මේ ක්‍රමය භාවිතා කළහොත්.